අද අරගෙන ආවේ ඔයගලන්ට හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් රසවත් කේක් එකක්. ඉතින් මේ කේක් එක හදන්න ඔයාට oven on කරන්න නැහැ, බීටර් on කරන්න නැහැ. හරිම ලේසියෙන් ලිපේ හදා ගන්න පුළුවන්. විනාඩි 10කගේ පොඩි කාලෙකදී හදා ගන්න පුළුවන් ගොඩාක් රසවත් ලේසිම ලේසි කේක් රෙසිපි එකක් තමයි ඔන්න ගෙනාවේ. අපි එහෙනම් බලමු මේ කේක් එක හදන්න මොනවද ඕන කරන්නේ කියලා. මුලින්ම අපිට ඕන කරන පාන් පිටි ග්‍රෑම් 125ක්, සීනි ග්‍රෑම් 125ක් සහ බිත්තර 3ක්, ඊළඟට කොකෝ පවුඩර් මේස් හැඳි 2ක්, බේකින් පවුඩර් තේ හැඳි 1ක් සහ බේකින් සෝඩා තේ හැඳි භාගයක් ඕනේ. ඊට අමතරව තෙල් මිලිලීටර් 60ක් ඕනේ. ඔයාට මෙතනදී සුදු පොල් තෙල් හරි එළවලු තෙල් හරි ගන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි ඕන කරන්නේ. දැන් අපි මුලින්ම බිත්තර 3 මේ වගේ දාගමු. ඒකටම සීනි ටික දාලා හොඳට විස් කරගන්න. ඉතින් ඔයාලට විස්ක් එකක් නැත්නම් මේක ගෑරප් එකකින් උනත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් බ්ලෙන්ඩර් කප් එකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරලා ගන්නත් පුළුවන්. හොඳට මේ වගේ සීනි ටික හොඳටම දිය වෙනකන් විස් කරන්න ඕනේ. ඉතින් සීනි ටික දිය වුණාට පස්සේ ළඟට වඩ පුළුවන් තෙල් ටික එකතු කරලා නැවත විනාඩි 2-3ක් හොඳින් විස් කරගන්න. සීනි ටික හොඳටම දිය වුණාට පස්සේ ඔයාට පුළුවන් පාන් පිටියකට කොකෝ පවුඩර් ටිකයි, බේකින් පවුඩර් සහ බේකින් සෝඩා ටිකයි දාගන්න. ඊට පස්සේ මේ වගේ හොඳට හලා ගන්න. මෙන්න මේ විදියට. ඊළඟට ඔයා මේ ටික හොඳට කලවම් කරන්න. ඉතින් ඔයාගේ බැටර් එක ගොඩාක් ඝන ගතියට තියපොත් කිරි තේ හැඳි 2-3ක් වගේ දාගන්න. පිටි කිරි උනත් දිය කලවට මෙතනදී එකතු කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ මට්ටමට තමයි බැටර් එකේ පදම තියෙන්න ඕනේ. මෙන්න මේ වගේ. ඊළඟට ඔයාලට පුළුවන් පෑන් එකක් අරගන්න. ඒකට මෙන්න මේ වගේ පාච්මන්ට් පේපර් කොළ දෙකක් වගේ දාගන්න. පෑන් එකට හොඳට තෙල් ටිකක් ගාලා තමයි මේ කොළ ටික දාගන්න ඕනේ. දැන් ඔයාලට පුළුවන් බැටර් එක දාගන්න. පොඩ්ඩක් බැටර් එක දාගත්තට පස්සේ පොඩ්ඩක් ටැප් කරගන්න. ඉතින් මම පෙන්නන්නම් ලිපේ ගින්දර මෙන්න මේ වගේ අඩුවට තමයි ගින්දර තියාගන්න ඕනේ. ගින්දර වැඩි කරගත්තොත් එහෙම යට කළු වෙලා කේක් එක අමු වෙන්න පුළුවන්. දැන් අඩු ගින්දරේ ඔයා මේ විදිහට වහලා විනාඩි 5ක් 6ක් වගේ තියාගන්න. ඔන්න මේ හරියට විනාඩි 6කට පස්සේ ඔන්න දැන් කේක් එක හරි පොඩ්ඩක් උඩ අල්ලලා බලද්දී ඔයගලන්ට තේරෙයි හොඳට කේක් එක බේක් වෙලා තියෙන්නේ. දැන් අපි කේක් එක හොඳින් නිවෙනකන් තියාගමු. ඊළඟට කේක් එක රසවත් කරන බටර් අයිසින් එක හදාගන්න යන්නේ. ඉතින් විශේෂයෙන්ම කියනෝනේ පැන් රස වැඩිපුර කන්න නැත්නම් බටර් අයිසින් එක අවශ්‍ය කරන්නේ නැහැ. බටර් අයිසින් එක හදන්න අපිට ඕන කරනවා සීනි. මම සීනි කුඩු කරලා තමයි අරගෙන තියෙන්නේ. සීනි නැත්නම් අයිසින් සීනි ගන්න මේස ඇඳි 8ක් වගේ. ඊළඟට අපිට ඕන කරනවා කොකෝ පවුඩර් මේස ඇඳි 2ක්. බටර් තේ හැඳි 3ක් වගේ දාලා මේක හොඳට කලවම් කරගන්න ක්‍රීම් එකක් වෙනකන්. මෙන්න මේ වගේ මට්ටමට හොඳට ක්‍රීම් එකක් වෙනකන් හදාගන්න. ඊළඟට මේ තියෙන කඩේ තියෙන මිල්ක් චොකලට් ටිකක් මම ඩබල් බොයිල් ක්‍රමයට දිය කරලා අරගෙන තියෙන. දිය කරගනිද්දී බටර් තේ හැඳි 2ක් සහ තෙල් තේ හැඳි 2ක් දාලා තමයි දිය කරගන්න ඕනේ. දැන් ඒකට චුටි කපාගත්ත කජු ටිකක් මම එකතු කරගන්නවා. කේක් එක දැන් හොඳට නිවිලා තියෙන්නේ. නිවුනට පස්සේ මේ වගේ උඩ කපා ගන්න. මෙන්න මේ විදියට. ඊළඟට ඔයාලට පුළුවන් හතර පැත්තෙන් මම මේ කොටු වැඩිට තමයි ගන්න. ඒ නිසා මම හතර පැත්තෙනොත් මේ වගේ කැරට් ටිකක් කපලා අයින් කර ගන්නවා. ඊළඟට ඔයා එක දෙකට කපලා බටර් අයිසින් එක හොඳින් ගා ගන්න. මෙන්න මේ විදිහට හොඳට ගාන්න. ඊළඟට ඔයාලට පුළුවන් අර හදාගත්ත අපේ චොකලට් මිශ්‍රණය මෙන්න මේ විදිහට උඩට දාගන්න. මෙන්න මේ වගේ. මේ විදිහට දාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේක ෆ්‍රිජ් එකේ දාලා විනාඩි 5ක් 10ක් වගේ විතර පොඩ්ඩක් සෙට් වෙනකන් තියාගන්න. මේ හරියට මම විනාඩි 10කට පස්සේ තමයි අරගෙන ආවේ. ඔන්න දැන් අපේ කේක් එක හරි. ඇත්තට මේ කේක් එක හරිම රසයි. හරිම ලේසියි හදන්න ඔයාට. ගොඩක් දේවල් ඕන කරන්නේත් නැහැ. ඇත්තට මේ කේක් එක oven එකේ හැදුවා වගේම ඒ රසටම තියෙනවා. ඉතින් ගොඩක් ලේසි නිසා මම හිතනවා සිංහල අලුත් අවුරුද්දට ඔයාට මේ කේක් එක හදලා රස බලන්න පුළුවන් කියලා. එහෙනම් ඔයා මේ රසවත් කේක් එක අනිවාර්යයෙන්ම හදලා බලන්න.